hello welcome back to my YouTube channel. ඉතින් මට කාලෙකින් vlogs ගේන්න බැරි නෑ. හැබැයි මන් ළඟ vlogs තියෙනවා. මේ මගේ පවුලේ කෙනෙක් කටාවලට එන දවසක්. ඉතින් අපි බලමු. මේ මගේ ජීවිතේ කරන රසම කොස්ම සැලඩ් එක කරනවා. මම මේක ලුලු එකකින් ගෙන ආවේ. මේ ඉන්න කවුරු හරි මේක බලනවා නම් ගන්න මෙච්චර ගානකුත් නෑ රියල් 5 ඉන්නේ. මගේ ජීවිතේට මං කව පුදුම රසම කොසල සැලඩ් එක. මම ළඟයක් කරන්නේ නැහැ කියලා හිතුවා. මම කියන ඉස්සරහට මොකද මම මේ කරන්නේ කියලා. පස්සේ මට ආයෙ හිතුණා මම සම්බන්ධය ආපුවා. මට ආයෙ හිතුණා මම මතකෙට එකතු කරන්නේ. ඒ නිසා මේකත් හොඳ මතකයක්. මේක ඒ නිසා මම මේක පොඩක් රෙකෝඩ් කරනවා. මම දන්නේ මම දන්නේ මම මේක vlog එකක් විදිහට දායිද නැද්ද කියලා මට සිලයිම් රෙකෝඩින් එක. රස කෑමක් හදනවා ටිකක් වෙනස් කෑමක් බලමු. මම කිව්වේ මම මේ vlog එක ඉස්සරහට මම කරගෙන යයි දන්නේ කරගෙන ගියත් ආන දැනගන්න පුළුවන් ඇයි කියලා. මම sausages දානවා මෙතන sausages තියෙනවා capsicum කහ රතු තියෙනවා ලුණු තියෙනවා යට තියෙනවා මිරිස් ඊට අමතරව මෙහි තියෙනවා සුදු ලුණු. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. එකක් ලිපේ තිප්පා දෙක රත් වුණාම අපි බලමු ටික. ඊට අපි මේ විදිහට දැම්මා සුදු ලුණු චුට්ටකුයි ලුණු ටිකකුයි මේ පීලිය තියාගත්ත ලුණු ටිකක් තමයි මෙන්න තෙලේ බැදෙන්න. එහෙනම් දාන්නේ මගේ දඩි බිඩි කෑම තියෙන්නේ. ඒක නේද? අර මේ ට්‍රැඩිෂනල් විදිහට හදන්නේ නැහැ. එහෙම හදන ඒවාවලු තියෙනවා. එහෙම ගොඩාක් වෙලාවට හදන්නේ නැහැ. ඉතින් මම ඊට පස්සේ දැන් ගාලික් ටික චුට්ටක් ෆ්‍රයි වෙලා තියෙන. ඒකෙම අපි පොඩ්ඩක් sausages ඇඩ් කරගන්න ඕනේ. ඒ sausages එකක් ෆ්‍රයි වෙන්න. දැන් මේක පොඩ්ඩක් ෆ්‍රයි කරගන්නවා වගේ නේද? රයිස් එකට දාන්න තිබ්බ sausages ටිකක් මේකට වැටලා පොඩ්ඩක් වැඩි දෙන්නුනා. but it's okay යන්නේ. this is looking very colorful. මේක දැන් අපි turmeric sauce සුදුණු දැම්මම අපේ level රාජ්‍යා ready. හරි. දැන් මගේ level එක ready. මේක රස කාටයි වගේම රසයි මිත්‍රවරුනි. දැන් අපි හදා ගන්නවා අපේ fried rice එක. ඊට පස්සේ මම නවන්න ඕනේ. මම ටැක්සි එක රෙඩි කරගන්න ඕනේ. පොඩක් ගෑස් කරලා දාන්නත් ඕනේ. උස්ගෑස් කරන්නත් ඕනේ. ක්‍රෑෂ් ටික අයින් කරන්නත් ඕනේ. මේ වැඩ ටික ඔක්කොම කරන්න හරියට බලමු. හරි. ඉතින් මගේ රසම රස sausages දෙවල් එකේ ෆයිනල් ලුක් එක තමයි මේ. රයිස් එකත් අපි සිංගල් හදාගමු. මම මේ ජාති කපා ගත්තා. මේක යට වෙලා තියෙනවා තව බෙල් පෙපර් ඒක ටික. ඊට අමතරව තෙල් එක ලිපේ තියාගත්ත අපි හදමු ඉවරයි. හරි මම මේ විදිහේ සුදු ලුණු ටිකක් වැඩියෙන් දාගෙන දැන් මේ සුදු ලුණු එක හොඳට ෆ්‍රයි වෙනවා. මේ මම සුදු ලුණු සාමාන්‍යයෙන් කන කෙනෙක්. විශේෂ එකක් නෑ. ඉතින් මම හරි ඊට පස්සේ sausages ටිකක් දාලා මම ලුණු චුට්ටක් දාලා මේක තව ටිකක් ෆ්‍රයි වෙන්න කරන්න ඕනේ. මේ මගේ අතේ ලුණු කොලක් ගත්තා. හැබැයි ලුණු කොල මෙවන දැම්මම රස නෑ. ඒ තව ලුණු කොල තියෙනවා ඒ ටික අපි දාමු. මම ඊට පස්සේ eggs නම් දාගත්ත 3ක්. දාගෙන පොඩ්ඩක් මේක කෑලි මිරිස් ටික දාගත්තා. ඊළඟට මම ලුණු ටික දාගත්තා. දැන් මේක කොහොමද ස්ක්‍රැම්බල් වෙන්න දෙන්න ඕනේ. මට මේ මම සෝයි සෝස් ගන්නවා කියලා මම සෝයි සෝස් ගන්න ඉස්සුණා. ෆ්‍රයිඩ් රයිස් එක ළමයි සෝයි සෝස් චුට්ටකුයි, තක්කාලි සෝස් චුට්ටකුයි. සීනි චුට්ටක්. දැන් මම හරි රසයි. හරි ෆ්‍රයිඩ් රයිස් එකත් හැදිලා තියෙන්නේ. ඒතර මගේ චිකන් නෙමෙයි sausages දේවල් එක තියෙනවා. මම මේ චිලි පේස්ට් එකක් හදුවා. මම ඒක නම් රෙකෝඩ් කරේ නෑ. විතර දෙකුත් හදනවා. ඊට පස්සේ අපේ කෑම හරි. වෙලා ඉවරයි. මම අම්මට ගෙනාවා කොට්ට දෙකකුයි. මේක නිකන් අර මන්දනේ කුයිල්ස්ද ඒ වගේ එකක්. මෙහි සීතලයි මෙහි දැන් වින්ටර්. ඒ නිසා මේ සීතලටත් එක්ක හරියන්න මේක ගෙනාවා. Okay, let's see how she's coming. ඊට පස්සේ මට එතන මේ 6:00 රෙකෝඩ් කරන්න බැරි වුණා. රෑ 10 ගානට වගේ ලෑන්ඩ් කරලා ඊට පස්සේ මම ගිහින් අපෙක් ගෙනාවා.
මේ දෙවෙනි දවසේ අපි දෙවෙනි දවසේ මෙට්‍රෝ ස්ටේෂන් එකට ගිහිල්ලා එයාට මෙට්‍රෝ කාඩ් එකකුත් අරගෙන අපි මේ සූපර් කිප් පැත්තට යන ගමන් ඉන්නේ. මේ මම කලින් සූක් එකට ගිය වෙලේ ගියේ නැති පැත්තක්. මේක නිකන් අර පෙට්ස්ලා විකුණන්න තියෙන තැනක්. මෙතන ඉන්නවා ලස්සන කුරුල්ලෝ, ඉබ්බෝ, තාරාවෝ, එක එක જાතියේ පෙට්ස්ලා. ඊට පස්සේ අපි චුට්ටක් අල්කෝනිෂ් පැත්තටත් ගියා. කියන්නේ කෝනිෂ් බීච් එක පැත්තට. මේ සබ්වේ එකක් එකනට පාර උඩින් නැතුව යටින් ක්‍රොස් කරන තැනක්. මම මේකත් රෙකෝඩ් කරා. මොකද මේක නිකන් හරියට හෝටල් එකක් වගේ නිකන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් වල කැලලක් නෙමෙයි වගේ. ඉතින් thank you වීඩියෝ එක බලුවට ආයෙ දවසක හම්බෙමු.